හරි ළමයි මේ 2025 ඉංජිනේරු තාක්ෂණයේ ලියන මේ ළමයිට තමයි මේ වීඩියෝ එක විශේෂයෙන් කරන්නේ. එතකොට ඕගොල්ලෝ දැනට පාඩම් වැඩ කරලා ඔක්කොම ඉවරයි කියලා හිතනවා. එතකොට ඕගොල්ලොන්ගේ ඉංජිනේරු තාක්ෂණයේදී පේපරේ ඩ්‍රෝවින් එක ගැන තමයි මේ කතා කරන්නේ. හරිද? දැන් ඕගොල්ලෝ ඩ්‍රෝවින් එක අඳින්නේ කොහොමද? මේ දේවල් ඉගෙනගෙන තියෙනවනේ. එතකොට මම කියලා දෙන්න යන්නේ මේ වීඩියෝ එකෙන් කොහොමද ඩ්‍රෝවින් එකට ලකුණු 75ක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. මේ ලකුණු 75න් කොහොමද උපරිම ලකුණක් ගන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඒතර අවසාන මොහොතේ විභාගෙ ලියන ළමයිට ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා. හරිද? එතකොට ඕගොල්ලෝ දැනට දන්නවා මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙනවා. ඒතර මේ පළවෙනි රූපේ. ඒතර මේ පළවෙනි රූපේ ඔයාලා දන්නවා මේ තියෙන්නේ සමාංශක පෙනුමක්. හරිද? ඒතර පළවෙනි පින්තූරේ තියෙන්නේ මොකද්ද? සමාංශක පෙනුමක්. දෙවෙනි පින්තූරේ තියෙන්නේ ඍජු ප්‍රක්ෂේපණ. ඍජු ප්‍රක්ෂේපණ. සහ මේ තුන්වෙනි රූපේ තියෙන්නේ මොකද්ද? විකසනය. එතකොට ඕගොල්ලෝ දැන් වෙනකන් ඉගෙනගෙන තියෙනවා මොකද්ද සමාංශක රූපයක් කියන්නේ මොකද්ද ඊට පස්සේ ඍජු ප්‍රක්ෂේපණයක් කියන්නේ මොකද්ද සහ අවසාන වශයෙන් විකසනයක් කියන්නේ මොකද්ද කියලා නේද? එතකොට 2015 ඉඳලා 2023ට යනකම් 2015 ඉඳන් 2023ට යනකම් මේ වෙනකම් ඉංජිනේරු පේපරේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? එක්කෝ සමාංශක පෙනුමක් දීලා ඒකේ ඍජු ප්‍රක්ෂේපණ අඳින්න. එහෙමත් නැත්නම් ඍජු ප්‍රක්ෂේපණ ටික දීලා සමාංශක පෙනුමක් අඳින්න. නේද? හැබැයි 2024 අන්තිමට ආපු එකේ හැබැයි 2024 පේපරේ අන්තිමට අහලා තිබ්බේ මොකද්ද? විකසනයක් ගැන. එතකොට 2025 ET පේපරේ මොකක් වෙයිද ඔයගොල්ලෝ හිතන්නේ? අනිවාර්යයෙන්ම මට නම් හිතෙන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට එන්නේ විකසනයක්. බොහෝ දුරට විකසනයක් එයි. දැන් 2024 පේපරේ දුන්නේ ඔයගොල්ලන්ට සාමාන්‍ය කාඩ්බෝඩ් බොක්ස් එකක් වගේ පැති උඩු පියන තිබ්බේ නෑ. අනිත් පැති 4යි 5ම තිබ්බා. නේද? ඒතර ඒකේ පොඩි වෘතයක් දීලා තිබ්බා. නේද? ඒ වගේ ඒවා ටිකක් දීලා තිබ්බා. සරල රූපයක් දීලා තිබ්බේ විකසනයක්. එතකොට ඕගොල්ලෝ දැනටමත් දන්නවා විකසනයක් කියලා කියන්නේ මොකද්ද? විකසනයක් කියලා කියන්නේ යම් කිසි වස්තුවක්. ඒ කියන්නේ අපි දැන් හිතා ගන්නකො කාඩ්බෝඩ් පෙට්ටියක් කියලා. උදාහරණයක් විතර ඕගොල්ලෝන් ගෙදරගෙන සබන් කැටයක් හිතන්නකො. ඒ සබන් කැටේ පෙට්ටිය අපි ගලවන්න පුළුවන් නේද? එක පැත්තකින් ගැලවුවොත් ඒක දිගරින්න පුළුවන් නේ. අන්නේ දිගරියාම එන පතරම තියෙනවනේ. අන්නේ පතරමට තමයි අපි විකසනීය කියලා කියන්නේ. ඒ කියන්නේ වස්තුවක ඒ වස්තුව දිගැරියාම කොහොමද තියෙන පෙනුම නේද? සරලව කියන්නේ අන්න ඒක තමයි විකසනීය කියන්නේ. ඒතර මේ පාර ගිය අවුරුද්දේ පේපරේ දීලා තිබ්බේ ඔයගොල්ලන්ට සාමාන්‍ය සරල පින්තූරයක්. ඒ කියන්නේ කාඩ්බෝඩ් පොඩි පෙට්ටියක්. හැබැයි 2025 පේපරේ බොහෝ විට විකසනයක්ම වෙයි කියලා හිතනවා. ඔයගොල්ලෝ 2025 මොඩල් පේපරේ දකින්න නැති. ඒකේ තිබ්බේ මොකද්ද? වැහි පීල්ලක කොටසක් නේද? ඒතර මේ වැහි පීල්ලක කොටසක් හෝ එහෙමත් නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටියක් එහෙමක් නැත්නම් සිලින්ඩර් ආකාර වස්තුවක්. උදාහරණයක් විදිහට බාල්දියක හැඩයක්. ඕගොල්ලන්ට අච්චුපදෙත් දීලා තියෙන උදාහරණ පළවෙනි උදාහරණ තුනට මොනවද? කාඩ්බෝඩ් පෙට්ටියක්, බාල්දියක්, එහෙමත් නැත්නම් වැහි පීල්ලක්. ඒතර මොඩල් පේපරේ ඕගොල්ලන්ට එවලා තියෙනවා මොකද්ද? වැහි පීල්ලක් කොහමද මේ විකසනීය අඳින්නේ කියලා. ඒතර වැහි පීල්ලක විකසනීය ඕගොල්ලෝ දකින්න නැති. ඕගොල්ලන්ට විකසනීයදී කරන්න තියෙන හොඳම දේ තමයි මේ වස්තුව ගලවන්න පුළුවන් එක තැනක් අල්ලගන්න. එක තැනක් අල්ලගෙන මේ වස්තුව දිගාරින්න බලන්න. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මොඩල් පේපරේ රූපේ අනිවාර්යයෙන්ම විකසනීය ඇඳලා යන්න. හරිද? ඊට අමතරව ඕගොල්ලන්ට මම කියන්නම් ලකුණු ගන්න ඕනේ පොයින්ට්ස් ටික. හරිද? එතකොට ළමයි ඕගොල්ලෝ දන්නවා ඒතර අනිවාර්යයෙන්ම මේ ඍජු ප්‍රක්ෂේපණ අඳිනකොටත් ඕගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවනේ ප්‍රථම කෝණ සහ තෙවන කෝණ. ඒතර ප්‍රථම කෝණයකදී අපි මොකද කරන්නේ? ප්‍රථම කෝණයකදී කරන්නේ විරුද්ධ පැත්තේ අඳිනවා නේද? ඒ කියන්නේ අපිට
ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම දීලා තියෙනවා නම් ඒවා විරුද්ධ පැතිවල අඳින එක තමයි සරලවම ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයේදී කරන්නේ. ඒ වගේම තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණයේදී අපි කරන්නේ ඒ ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් වස්තුව තියෙන පැත්තෙන්ම අපි බලලා අඳින එක නේද? එතන මේ තියෙන මේ ඇඳලා තියෙන එක විදියට දැන් මෙන්න මේකේ සමච්ඡත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ඝනකයක් තියෙන. ඒ ඝනකේ ඉදිරි පෙනුම සහ පැති පෙනුම සැලැස්මෙන් දාම මේ විදියට තමයි එන්නේ. ඒ වගේම තමයි ඒකේ විකසනයන් දාමත් මේ විකසනයන් දාම එන්නේ මේ විදියට. හරිද? එතකොට ඕගොල්ලෝ දැන් හොඳටම දන්නවනේ සමාංශක පෙනුමක් අඳින්නේ කොහොමද සහ සමාංශක පෙනුමක් දීලා ඒකේ ඍජු ප්‍රක්ෂේපණ ටික කොහොමද ප්‍රථම කෝණ සහ තෙවන කෝණ විදියට අඳින්නේ. එතකොට ප්‍රථම කෝණ තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය දුන්නාම සමාංශක පෙනුමක් අඳින්නේ කොහොමද කියන එක හොඳට අවබෝධයක් තියෙනවා. එතකොට ඕගොල්ලන්ට යම් කිසි අවබෝධයේ පොඩි හරි අඩුවක් තියෙන එක්කෝ ඩ්‍රොවින් ඇඳලා හුරු නැති ගතියක් තියෙන මේ විකසනීය විතරයි. හැබැයි 2025 මේ පාර පේපර් එකට ගොඩාක් දුරට ගෙස් කරනවා අනිවාර්යෙන් විකසනයක් එයි කියලා. ඒතර ඕගොල්ලෝ 2025 මොඩල් පේපරේ අනිවාර්යෙන් ලියලා යන්න කියන්නේ අඳින්න ඇඳලා යන්න. එතකොට අපි බලමු කොහොමද මේකේ ලකුණු ටික ගන්න කියලා. හරිද? ඕගොල්ලෝ අනිවාර්යෙන්ම මේ ඍජු ප්‍රක්ෂේපණ වේවා සමාංශක ඒවා විකසනයක් ඒවා ඕගොල්ලොන්ට දීලා තියෙන වස්තුව හරියට පෙනුම නිවැරදිව ස්ථානගත කරන්න. හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝ මේකේ කටු සටහනක් කොලේ ඇඳගෙන ඒකට අදාළ ඉඩ කඩ ටික කොලේ කොහොමද අවශ්‍ය ඉඩ ප්‍රමාණය හදාගන්න ඕගොල්ලෝ දන්නවනේ. ඒක හදාගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඍජු දාර අඳිනවා නේද? ඍජු දාර. එහෙම නැත්නම් සරල දාර. දැන් අපි මේ වස්තුව ගත්තොත් මේ සමචතුර මේ ඝනකය ගත්තොත් මේ ඝනකයේ මෙන්න මේ අපි ඍජු දාර තියනවා නේද? මෙන්න මේ ඍජු දාර තියෙන්නේ. මෙන්න මේ ඍජු දාර අඳිනවට අපිට සෑහෙන ලකුණක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ඍජු දාර අපි හිතමුකෝ මේ වස්තුව අඳින්න තිබ්බ කියලා. ඒතර මේ ඍජු දාර ගොඩක් ඇඳලා තිබ්බනම් අනිවාර්යෙන් අපිට ලකුණු 20ක්වත් එතන ඇවිල්ලා ඉවරයි. හරිද ළමයි? ඊළඟට අපි නිකමට හිතමුකෝ මේ සමාංශකය ඇඳලා මේකේ මාන දාන්න තියෙනවනේ. ඒතර ඔයාලා මේකේ මාන අවම වශයෙන් ඕගොල්ලෝ 6ක්වත් ලකුණු කරන්න ඕනේ. හරිද ළමයි? එතකොට ලකුණු මේ 6 ඕගොල්ලොන්ට අනිවාර්යෙන් වෙනවා. ඕගොල්ලෝගේ සමහර විට පෙනුම වැරදුනත් මොනවා වුණත් ඕගොල්ලෝ මාන ලකුණු කරලා දිනනවා නම් මාන වලට හම්බ වෙන ලකුණ හම්බ වෙනවා. හරිද? එතකොට අපි ඍජු ප්‍රක්ෂේපණය ගමුකෝ. එතකොට ඍජු ප්‍රක්ෂේපණය වුණත් ඕගොල්ලෝ මෙන්න මේ අදාළ ඉදිරි පෙනුම, පැති පෙනුම, සැලැස්ම හරි ස්ථානගත කරලා තියෙනවා නම් ඒ වගේම ඒ වගේ සැඟිදාර, සරලදාර ඒ ටික ඇඳලා තියෙනවා නම් ඕගොල්ලොන්ට අනිවාර්යෙන් ලකුණු 50ක්වත් ගන්න පුළුවන්. හරිද? සරලව කියන්නේ ඒකයි. ඕගොල්ලෝ ස්ථානගත කිරීමට, සරල රේඛා ඇඳීමට, ඊට පස්සේ වක්‍ර රේඛා සහ මධ්‍ය රේඛා ඇඳොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ට ලකුණු 50ක් පේපරේ අරගෙන ඉවරයි. හරිද? ලකුණු 50ක් අරගෙන ඉවරයි 75. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මාන ලකුණු කරන්න අනිවාර්යෙන් ඍජු මාන ලකුණු කරන්න 6ක්වත් අනිවාර්යෙන් වක්‍ර රේඛාව මේ මානියකුත් ලකුණු කරන්න. හරිද? මානයක් නෙමෙයි මාන දෙක තුනක් තිබ්බොත් ඒක ලකුණු කරන්න අනිවාර්යයෙන්ම. අතාරින්න එපා අනිවාර්යයෙන්ම ලකුණු කරන්න. ඒ වගේම තමයි ඉදිරි පෙනුම, පැති පෙනුම, සැලැස්ම. එහෙම නැත්නම් ෆ්‍රන්ට් view එක, සයිඩ් view එක සහ plan කියලා. ඒ අනිවාර්යෙන් ඒ ටිකත් ලියන්න. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ පළවෙනියට කරන්න ඕනේ පෙනුම ඇඳලා ඊට පස්සේ ඍජු දාර ටික ඇඳලා ඊට පස්සේ මාන ටික ලකුණු කරා වක්‍ර දාර මොන හරි තියෙනවා නේ ඒ ටික ලකුණු කරා එතනින් ඕගොල්ලන්ට ලකුණු 50ක්වත් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ සැඟිදාර තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් උපරිම තියෙන පේනය සැඟිදාර ටික ඒ වගේම නැවුම් දාර ටික අඳින්න. එතනින් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලකුණු එතනත් 18ක්වත් ගන්න පුළුවන්. හරිද? එතකොට ඕගොල්ලෝ ලකුණු සාමාන්‍යයෙන් 70ක් විතර අරගෙන තියෙන්නේ. හරිද? ඕගොල්ලන්ට ඉතුරු ටික ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අඩුම ඕගොල්ලන්ට මේකේ 65ක් විතර අරගෙන ඉවරයි. හරිද? එතකොට ඉතුරු චුට්ට ඕගොල්ලන්ට ගන්න තියෙන්නේ සමහර වෙලාවට ඩ්‍රොවින් එකේ දෙනවා පරිමාණය. පරිමාණය දෙනවා එක්කෝ 191. එහෙම වුණොත් අනිවාර්යෙන් අපිට එතනදී කිසි දෙයක් කරන්න නැහැ. ඒ කියන්නේ පරිමාණය ඒගොල්ලෝ 191 දීලා ඉවරයි. ඒ වගේම සමහර විට ඒගොල්ලෝ පරිමාණය කුඩා කළ පරිමාණයක් හෝ විශාල කළ පරිමාණයක් දෙන්න පුළුවන්. ඒතර ඒ ගැන අවධානයෙන් ඉන්න. ඒතර ඒගොල්ලෝ ඒ පේපරේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කොහොමද කියලා බලලා ඒකට අනිවාර්යෙන් ඒ විදියට පරිමාණය ගන්න. ඊළඟ එක තමයි අනිවාර්යෙන් ඒගොල්ලෝ කියලා ඇති කොටු දැල මත කොටුවක
දිග සහ පළල මෙන්න මේ මිලිමීටර් ප්‍රමාණය කියලා. එහෙම වුණොත් ඕගොල්ලෝ හිතන්න සරලව මිලිමීටර් 30ක් මිලිමීටර් 30ක් ඕගොල්ලන්ට අඳින්න තියෙනවා නම් ඩ්‍රෝවින් එකේ ඕගොල්ලන්ට කියනවා නම් එක කොටුවක් මිලිමීටර් 5 බැගින් ගන්න කියලා. ඒතර ඕගොල්ලෝ අඳින්න ඕන කොටු ගාන කීයද? කොටු ගාන 6යි. ඇයි මේ එකකින් කියනවා එක කොටුවක සයිස් එක මිලිමීටර් 5යි. ඒතර ඕගොල්ලෝ අඳින්න ඕනේ කොටු 6ක් තමයි මේ මිලිමීටර් 30 දිගට අඳින්න ඕනේ. හරිනේ? එතකොට ඕගොල්ලන්ට දැන් ලොකු අවබෝධයක් ඇති කොහොමද මේ පේපරේ ලකුණු හැදෙන්නේ කියලා. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම පේපරේ හරියට කියවන්න මොකද්ද මේ අහලා තියෙන්නේ, සමාංශකයක් අඳින්න තියෙන්නේ, එහෙමත් නැත්නම් ඍජු ප්‍රක්ෂේපණයක් අඳින්න තියෙන්නේ, එහෙම නැත්නම් විකසනයක් අඳින්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් තේරුම් ගත්තා මොකක්ද අඳින්න ඕනේ එක කියලා. ඊට පස්සේ බලනවා පරිමාණය කීයද දීලා තියෙන්නේ, විශාල කළ පරිමාණයක්ද, කුඩා කළ පරිමාණයක්ද, සාමාන්‍ය පරිමාණයක්ද. ඊට පස්සේ බලන්න කොටු දැල මත අඳින්න ඕන කොටු ප්‍රමාණය. ඒක අවධානයෙන් ඉන්න. හරිද ළමයි? ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන අනිවාර්යයෙන්ම කොලේ කොටස් ටික බෙදාගත්තා. ඕගොල්ලෝ දන්නවා කොලේ දිග පළල කොච්චරද, ඒතර අපේ ස්ථානගත කිරීම අනුව කොච්චරද අපි තියන්නේ කියලා ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ. හරි. ඊට පස්සේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම සමහර වෙලාවට ඕගොල්ලන්ට ඔබ්ජෙක්ට් මේ වස්තු අඳිනකොට සමහර විට ඕගොල්ලන්ට හිතන්න කැඳලි වුණාම වෙලාවක් ගිහිල්ලා සමහර වෙලාවට ඔයාලට හිතෙනවා අනේ දැන් මේක වැරදි මම මේක මකන්න ඕනේ. එහෙම කරන්න යන්න එපා ළමයි. හරිද? දැන් ඕගොල්ලෝ ඇඳපු එක තියෙනවනේ. ඇඳපු එක ඒ විදිහට තියන්න. හරිද? තියලා ඕගොල්ලන්ට පුළුවන් අනිත් දේ තමයි ඍජු දාර වලට ඔයාලට ලකුණු කීයක් හම්බ වෙනවද? ඍජු දාර, සරල රේඛා, ඒ වගේම මධ්‍ය රේඛා, වක්‍ර රේඛා ඒ ටික ඇඳගත්තොත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ලකුණු 50ක්වත් හම්බ වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන අර සැඟිදාර ටික ඒ ටික මේව කරගත්තොත් අනිවාර්යෙන් ලකුණු 65ක්වත් ගන්න පුළුවන්. 75යි. හරිද? ඊට පස්සේ අර පෙනුම ස්ථානගත කිරීම පරිමාණයට සහ කොටු දැල මත. අර කොටු ගාන අඳින එක අන්න ඒ ටික හරියට ඇඳලා තියෙනවනම් ඕගොල්ලන්ට ලකුණු 70කටම අනිවාර්යෙන් ගන්න පුළුවන්. 70න් 70ක්වත් ගන්න පුළුවන්. හරිද? අනිත් දේ තමයි සමහර වෙලාවට ඕගොල්ලන්ට කියනවා යට දත්ත වගුව තියෙනවනේ. ඒ දත්ත වගුව සමහර විට පිරවීමට අවශ්‍ය නොවේ. එක්ක ඒක පුරවලා තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. සමහර වෙලාවට පුරවන්න දුන්නොත් අනිවාර්යයෙන්ම ඒක පුරවන්න ඒකටත් ලකුණු හම්බ වෙනවා. ඕගොල්ලන්ට සාමාන්‍ය ස්ට්‍රක්චර් පේපරේ ප්‍රශ්න 4ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඩ්‍රෝවින් එක. ඒතර දෙවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා සමෝදානික. සමෝදානික ප්‍රශ්නේ හැදෙන්නේ ඕගොල්ලන්ට ප්‍රධාන විෂය කාණ්ඩ 3 තියෙනවා. ඒකක් තමයි සිවිල්, යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රොනික. ওই තුනෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ඒ විදිහටමයි සහ හතරවෙනි ප්‍රශ්නේ ව්‍යවසායකත්වය. ඒතර ওই ප්‍රශ්න හතරටම ඕගොල්ලන්ට ලකුණු 75 ගානේ තමයි හම්බෙන්නේ. හරිද? ඒතර අපි රචනා ප්‍රශ්න ගැන මේ වෙලාවේ මොනවද කතා කරන්නේ? ඒතර ඔයගොල්ලන්ට ඩ්‍රෝවින් එකේ ලකුණු අනිවාර්යයෙන්ම 75න් 70ක්වත් ගන්න පුළුවන්. හරිනේ? එහෙනම් 2025 ඉංජිනේරු තාක්ෂණයේ විභාගයේ ලියන ළමයිට සුබ පතනවා. එහෙනම් ඕගොල්ලෝ හොඳට පාඩම් වැඩ ටික කරගෙන මේ එක්සෑම් එක ගොඩ දාගන්න ඕගොල්ලෝගේ හීනවලට යන්න. ඉතින් ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් 2025 ළමයිට සුබ පැතුම්.